අයිබෝවන් සුබ දැසනක් ආදරෙන් පිළිගන්නවා අපේ අලංකාර YouTube channel එකත් එක්ක මුලින්ම ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්ක රැඳෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අද අපි මුලින්ම ගෙනෙන වීඩියෝ එක තමයි මල් පිපෙන විසිතුරු සාකයක් සඳහා කොහොමද සාර්ථකව ඉකිලි බද්දයක් කරගන්නේ කියන එක. අපි මේ YouTube channel එක ආරම්භ කළේ ගෙවතු අලංකරණය සහ උද්‍යාන අලංකරණය සම්බන්ධ වීඩියෝස් ඕගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් අපි හිතුවා ඊට කලින් අපි ඉගෙන ගන්න ඕනේ මේ අලංකරණ කටයුතු සඳහා කොහොමද ඊටාම ලස්සනට ශාක බෝ කරගන්නේ, ශාක සාර්ථකව නඩත්තු කරන්නේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට පළමුවෙන්ම කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා අද අපි හිතුවා ලස්සන බෝගන්විලා පැල දෙකක් වර්ග දෙකකින් අරගෙන ඒකෙදි කොහොමද සාර්ථක විකිලි බද්දයක් කරන්නේ කියන එක ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙන්න කියලා ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා. හරි, එහෙනම් අපි දැන් බලමු මුලින්ම මේ රිකිලි බද්දය කරගන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම අපි තෝරා ගන්නවා ලස්සනට මල් පිපෙන බෝගන්විලා පැල දෙකක්. ඔයාලට පේනවා ඇති වර්ග දෙකකින් ලස්සනට මල් පිපිලා තියෙන මේ ගස් දෙකේ. ඊට පස්සේ අපි ඒකට ගන්නවා මේ ආකාර සෙකටියර් එකක්. ඊළඟට ඒක අපි අවශ්‍ය වෙන පොලිතින්, සුදු පාට පොලිතින්. ඊළඟට අපිට පේපර් කටරයක්. අපි දැන් බලමු මේ බද්ද කිරීම සාර්ථකව සිදු කරගන්නේ කොහොමද කියන එක. මුලින්ම අපි බලමු මේ පැල දෙකේ එක ප්‍රමාණයෙන් ඒකට සුදුසු රිකිලි දෙකක් තෝරා ගන්න එක. අපි දැන් බලමු. එතකොට මේ රතු පාට මල් පිපුණු පැලේ මෙන්න මේ ආකාරයට සාමාන්‍යයෙන් කඳ මෝරලා තියෙන මේ අත් අපිට ග්‍රාහකයේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු පොඩ්ඩක් අතර අල්ලන්න. මේකෙත් ඒ ප්‍රමාණයෙම තියෙන මෙන්න මේ අත අපි තෝරා ගන්නවා. මෙන්න මේ රිකිලි බද්දේ සිදු කරන්න අපි එන මුලින්ම අපි ග්‍රාහකය හදාගනිමු. මුලින්ම මේ ආකාරයට සෙකටියර් එක අරගෙන සෙකටියර් එකේ ආධාරයෙන් මේ කඳ තැලෙන්නේ නැති වෙන්න අපි මුලින්ම මේ අත්ත මෙතනින් කපලා ඉවත් කරගමු. ඊට පස්සේ අපි මේකෙත් මේ තෝරාගත්තු අත්ත මේ ආකාරයෙන් සෙකටියර් එක ආධාරයෙන් මෙතනින් කපා ගන්න. ඊට පස්සේ අපිට පුළුවනි මේ ආකාරයට මේකේ අනවශ්‍ය පොළ ටික කපලා ඉවත් කරගන්න. ඊට පස්සේ අපි මේ විදිහට අනුජය හදාගෙන අපි මේ ආකාරයට මේකේ පැලුම් විවරය සකස් කර ගන්නවා. තැලෙන්නේ නැති වෙන්න මේ අත්ත. ඒ වගේම මේ කිල්ල කොටස අරගෙන
ආකාරයට ඊට පස්සේ මේ අත්ත මේ ආකාරයට පැලුම් විවරය තුළට ඇතුල් කර. ඊට පස්සේ අපි සකස් කරගත්ත මේ ආකාරයට පොලිතින් පටි අරගෙන පහළ සිට ඉහළට මේකේ වේලුම දාලා ඊළඟට මේ ආකාරයට මුලින්ම සකසාගත්තු පොලිතින් කවරයක් අරගෙන මේ ආකාරයට මේකට ඇතුල් කරගන්න. මේ පෙළේ බද්ධ කිරීම ඉවරයි. අපි දැන් බලමු ඊළඟ
ඊළඟ කොටස කොහොමද අනිත් පැලයට බද්ධ කරන්නේ කියලා. එකත් පෙර විදිහටම අපි මේක අනවශ්‍ය කොටස් කපලා අයින් කරගන්නවා. ඊළඟ මේ ආකාරයට පේපර් කටර් එක අරගෙන කැපුම් පොඩ්ඩ අලුත් කරගන්න. නැත්නම් දැන් මේක පොඩ්ඩක් වේලිලා තියෙන හින්දා තත් මේ ආකාරයට කැපුමේ යට පැත්තේ ඉඳලා වෙලම දාගන්නවා. අපි එරිකිල්ලත් මේ ආකාරයට කලින් සකස් කරගත්තු ඉටි කවරේ උතුරට ඇතුල් කරලා සාමාන්‍යයෙන් මේකේ බද්ධය සාර්ථකව සිදුවෙන්න නම් දින 21කට වැඩි කාලයක් ගත වෙනවා. අපි මේක පරිස්සමට මේ ආකාරයෙන් සකස් කරලා සුදුසු ස්ථානයක තියලා අපි ඊළඟ කොටසේ බලමු. ඊළඟ අදියරේදී අපි ඔයාලට වීඩියෝ එක අරන් එන්නම් මේක දින 21කට පස්සේ කොහොමද බද්ධ කිරීම නිවැරදිව හරි ගිහිල්ලා තියෙන්නේ කියන එක. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. අපි නැවත සම්බන්ධ වෙමු ඉදිරියේදී මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් සුබ දවසක් සියලු දෙනාට.